ඔන්න අද දවසේදී අපේ ප්‍රධාන චරිතය ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා දැන් මං කාර්ද ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා කියන්නේ කියලා මම බලාගෙන හිටියේ. ඉතින් ඔහුගේම පිළිරුව දිහා පිළිරුව දිහා බලන් ඉන්න මොහොතක් අපි කතා කරමු ඉදිරියට ඇවිල්ලා. අද මොනවද හැංගෙන්නේ? ඉස්සලාම ද ඊගල් ටීවී ඔස්සේ ඔබට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම තමයි සුබ සංවත්සරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් එකී මිකී නොකී සියලු කාරණා ගොඩාක් එකතු කරලා තමයි අද දවසේදී මේ ඇගයීම් සාමාන වල එල්ෆිස්ට් රංගහලේදී පවත්වන්නේ. මොනවද හැංගෙන්නේ? මං හිතන්නේ මේක අර පෙරපින් කළා වූ අය වෙති කියලා කියනවා නිර්මාණ කාරණාවේ යෙදෙන්නේ පෙරපින් කළා වූ අය වෙති කියලා ಭಾರತ ශ්ලෝකයකුත් තියෙනවා. ඒක අනුගමනය කළොත් ඇත්තටම වෙන භවයක පෙරපින් කරන්න ඇති. එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරය මේ තරම් තුටු වෙන්න සතුටු වෙන්න මේ තරම් ආදරය කරන්න මේ වගේ දවසක් උදා කරන්න මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මගේ බිරිඳ තමයි ඔක්කොම සැලසුම් කළේ. ඉතින් අර සර්ප්‍රයිස් ක්‍රියාවලියක තමයි ඉන්නේ. දැන් මේ ස්ටැචු එක උනත් මම මෙතෙන්ට එනවද කියලා දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඒකත් ආවා. කෙසේ වෙතත් ඉතින් මේක මේ සතුටුදායක දවසක් අදයි. අඩසියවසක් කියන ශ්‍රියන්ත මහත්මයා ලිහිසි පහසු කාර්යයක් නෙවෙයි. එක ශ්‍රේෂ්ඨයක නියැලලා ඉන්න. විශේෂයෙන් සිනමාව, ටෙලිනාට්‍ය, පුංචි තිරය එක ලෙස ජයගත්ත කෙනෙක්. අපේ රටේ ඉන්න සම්පතක්. ඔබට කොහොමද හිතෙන්නේ අඩසියවසක් කියන එක ගැන මතක් වෙද්දී? අඩසියවසක් ගැන ඇතර මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. නමුත් මේක සංවිධානය කරලා ආපහු හැරිලා බලපුවාම පිටිපස්සට මහා දීර්ඝ කාලයක් දශක පහක් ජීවිතේ අඩසියවසක් කියන්නේ 100කින් භාගයක්. එතකොට මේ කාලය තුළදී මම රඟපපු චරිත දිහා බලපුවා ඒ චරිත ඔක්කොම මගේ දිහා බලාගෙන ඉන්න වගේ මට දැනුණා. සූරසේන වෙන කෙනෙක්, ආරච්චිල වෙන කෙනෙක්, බෝගල සෞන්දරිස් වෙන කෙනෙක්, තුම්මුලේ පද්මේ වෙන කෙනෙක්. ඉතින් මේ චරිත ඔක්කොම ටික එකතු වුණාම ඔවුන් තමයි මම තල්ලු කළේ ඉස්සරහට යන්න. ඒක නිසා මේ චරිත වලට ආදරේ. 40 වසරක විවාහ දිවියත් අද සමරනවා. ආදරණීය බිරිඳ කුසුම් රේණු මහත්මිය මේ වෙලාවේ අමතක කරන්නම බෑ. ඔව් මම හිතන්නේ ඇය තමයි මගේ යෝධ ශක්තිය. ඇය තමයි මාව මේ තත්ත්වයට පත් කරගත්තේ. එහෙම නැත්නම් අපි සමහර විට මෙතන නෙමෙයි ඉන්නේ. වෙන තැන්වල. නමුත් ඒ සියලු දේ අකාමකා ජීවිතේ කියලා දුන්නා, ආදරේ කියලා දුන්නා, ප්‍රේමය කියලා දුන්නා. මම හිතන්නේ ඒක අමරණීයයි. ඇයි මගේ ජීවිතේ පුන් කලසයි. මම අහන්න ගියත් ඒකම තමයි හැමදාම නිම කරනවා වගේ අදත් ඒ වචනයෙන් ඉවර කරා. ඉතින් ඔබට අපි සුබ පතනවා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. ඒ වගේම තමයි අපි ඔබ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් අපේ ශ්‍රී ලංකාවේ බිහි වෙලා ඉන්න අපි තරුණ පරපුරට පණිවිඩයක් දෙමු. මම හිතන්නේ මගේ පළවෙනි චිත්‍රපටයේදී ගාමිණී පොන්සේකා මහත්තයා මට කිව්වා මට යන්න ඇරලා අඬ ගහලා කිව්වා අයිසේ කමුණාසිර පොඩි අනාවකයක් කියන්න ඕනේ. හොඳට හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්. එතකොට මේ කියන්නේ අර දුහුණට ආදුනිකයට පැංගිරට හොඳට හිටියොත් මොකද්ද හොඳට හිටියොත් හොඳ ගෞරවයෙන් වටිනාකමින් වෙලාවට වැඩ කරමින් ශාස්ත්‍රය ආරක්ෂා කරගනිමින් ඒක තුල පිළිවෙලකට වැඩ කරමින් චරිතය හඳුනාගෙන මේ සීල කාරණාය හොඳට හිටපන් කියන එකේ තියෙනවා. මම ඊළඟටත් කියන්නේ හොඳට හිටියොත් ජීවිතේ දුර ගමනක් යන්න පුළුවන්. එනම් ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා, සුබ විවාහ සංවත්සරයක් වේවා, 800 වසක ප්‍රතිභාපූර්ණ රංගන ජීවිතයට අපෙන් සුබ පැතුම්.